ඉතින් මේ තියෙන වෝටර්ෆෝල් දිගේ මම යන්න ආසම සහ ටිකක් යන්න බය තැනක්. ඉතින් හරි ලස්සන තැනක්. මෙන්න මේ උමග දිගේ ගිහිල්ලා අපිට හරි ලස්සන වීව් එකක් බලාගන්න පුළුවන් කියපු අය දන්නවා. හැබැයි මේකෙත් ළමයි දැන් මාළු අඩුයි. ඉතින් බලන්නකෝ මේකේ මේ ලිෆ්ට් එක වැඩ කරන්නේ නැහැ. අපිට ඇවිදගෙන තමයි යන්න ඕනේ. හැබැයි මෙතන ටික වෙලාවක් විතර බලන්න පුළුවන්. අපිත් මුහුද යට ඉන්නවා වගේ මාරම ලස්සන හැඟීමක් දැනෙන්නේ. මාළු ගොඩාක් නෑ. මාළු චුට්ටයි ඉන්නේ. මේ ඒත් පොඩ්ඩක් බය හිතෙනවා. ඉතින් අර ඕක කලාගෙන වැටෙයිද අපි වෙහිර වෙයිද මොකද තනිකර උමගක් ඇතුළෙන් යන්න තියෙන්නේ. ඉතින් ඒ චූටි බයත් එක්ක චූටි මාළු ගොඩාක් ඉන්නවා. ලොකු මාළු නැහැ. ඒකත් පොඩ්ඩක් මේ අපහැදිලි ගතියක් තිබුණා. අර හරි ලස්සන වෙනදට තියෙන අර හරි ලස්සන වීව් එක තිබුණ නැහැ. ඒත් මං හිතනවා මෙහෙම හරි චූටි දෙයක් අපි හැමෝටම බලන්න තියෙන එක ඇත්තටම හරි හොඳයි කියලා. මේක තව ටිකක් ලස්සන වුණා නම් ග්ලාස් එක ටිකක් පිටිසින්දලා ක්ලියර් වුණා නම් ඒක ගොඩාක් ලස්සනට පේනවා. මං හිතන්නේ මේක දැන් අර වතුර දැම්මට පස්සේ ටිකක් සවුත් වෙලා ඇති. අපි දැන් යන්නේ බර්ඩ් පාක් එකට. ඉතින් බර්ඩ් පාක් එකට ගියාට පස්සේ මේගොල්ලෝගේ එක ඇනවුස්මන්ට් එකක් අපිට ඇහුණා. මෙන්න 2:00 හරියටම 2:00 හෝ 3ට මෙයාලගේ ඉන්න මේ කුරුල්ලන්ට කන්න දෙන්න පුළුවන්. එයාලා කෑමක් දෙනවා මේ අවස්ථාව දෙන්නේ නොමිලේ කියලා. ඉතින් අපිටත් ඒ අවස්ථාව හම්බුණා. එතන කීප දෙනෙක් හිටියා. මම ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ජීවිතේටවත් අරන් නැහැ. හැබැයි මට ගන්න පුළුවන් වුණා. ඉස්සරහට ඒ ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඉන්න ළමයි හරි ලස්සන ගිරව් ඉන්නවා. කෑ ගහනවා. එයාලට මේ සමහර අය කතා කරන්න උත්සාහ කරනවා. මාර්ම ලස්සනයි. මෙන්න මේ තියෙන අවස්ථාව පොඩ්ඩක් ඉන්න මේක ටිකක් ඔළුවෙන් හිට ගන්නවා වගේ මුල ටික පෙනේ. පස්සේ කැමරාව අනිත් පැත්ත හරවනවා. ඔය කැමරාව අනිත් පැත්ත හැරලා තියෙන ගණන් ගන්න එපා. හරි. දැන් ඉන්නවා කෙලින්. මෙන්න මේකේ නොහිතපු වෙලාවක එන්නේ අඟට කුරුල්ලෝ. එයාලා මාර හීලයි මං හිතන්නේ. මේක මගේ ජීවිතේ පළවෙනි අවස්ථාව. අලුම තරමේ මම සත්තු හදන්න බයයි. මං සත්තුන්ට බයයි. ওই ජීවිතේ මගේ අවුරුදු 25ටම මම කුරුල්ලෙක් ළඟට ගිහිල්ලා කෑම දුන්නමයි. ඉතින් ඔයාලත් යන්න මේ අවස්ථාව යාළගේ නොමිලේ හම්බ වෙන්නේ. ඉතින් අපි තව තැන් වලට ගියොත් අපි මේක සල්ලි දීලා ගන්න ඕන දෙයක්. ඒ නිසා ඔයාලත් යන්න මාරම ලස්සනයි ළමයි කියන් තේරෙන චූටි වෙලාවක් දෙන්න. හැබැයි මේ චූටි වෙලාව හරිම ලස්සනයි. පාට ගිරව ඉන්නවා. ලොකු ප්‍රමාණයක් නැහැ. සාමාන්‍ය ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ වලනක මෙතන හිටපු මේ කුරුල්ල වැඩි හරියක් මාවේ මගේ අයියගේ අතට. ඉතින් මේ හරිම සතුටුයි කියන්න. මේ මගේ අයියයි ගාවට තමයි ගොඩක් අය ආවේ. එතන හිටපු සමහර අයගේ අතට කුරුල්ල ගියෙත් නැහැ. ඉතින් මේ ඔය බලනක ඔළුවෙත් ඉන්න. ඔළුවේ ඉඳගෙනත් අර යාලට දෙන කෑම කන ඔළුව උඩට දාගෙන මගේ. මේ මං හිතන්නේ මේ මෙයාලා අපි ඇඟින් ගියාට පස්සේ පොඩක් කසනවා ඇඟවල් එහෙම. ඉතින් මේ බලන්නකෝ හරිම ලස්සනයි. හරිම හීලයි. ඔය කෙනෙක් මාළි කනවා. එයා නම් කෑම කෑවේ නැහැ. මගේ මාළෙම තමයි යෑද්දි. මේක ඇතුළට යනකොට ළමයි වොච් එක, බ්‍රේස්ලට්, මුදු ඒව ගලවලා තමයි එන්නේ. කියන්නේ මොකද යාලා ඒව කන්න බලනවානේ. ඉතින් මට මාළි ගලවලා යන්න බැරි වුණා. මෙයා මාළෙමයි අදින්නේ. මම කොච්චර යාට කරන්න හැදුවත් මාළේ නම් මේ අතෑරියෙම නැහැ. බෙල්ලටත් කොටනවා. බෙල්ල තුවාල වෙලක් තිබුණා. ඉතින් මෙයාලා බලන්නකෝ මාරම ලස්සනයි. එතන ඉන්නවා ගෑන් ළමයි 2-3 දෙනෙක්. එයාලා තමයි අපිට කෑම දෙන්නේ. මෙයාලට දෙන්න කියලා. ඉතින් මේ හම්බුන පොඩි වෙලාවේ මාරම සතුටක් මම ලැබුවේ. මුළු ජීවිතේටවත් මම ලබලා නැති දෙයක්. ඉතින් ඒකත් ඉවර වෙලා අපි දැන් යනවා. තව ගොඩාක් දේවල් මේකේ බලන්න දෙනවා. කියන්නේ සත්තු අඩුයි. ගොඩක් දේවල් බලන්න සමහර කූඩු හිස්. ඉතින් ඒවත් පිළිලා තිබුණා නම් දැන් ආයේ මෙන්න මෙයා බලන්නකෝ. මෙයා කැමරාවට මාර සපෝට් එකක් මට දුන්නේ මගේ වීඩියෝ එකට. පුදුමාකාර සපෝට් එකක් යා මට දුන්නේ. මං කැමරාව හෙටල්නකොට යා හෙට එනවා. මෙහෙට ඇලෙනකොට මෙහෙට එනවා. මම බලන්නකෝ. මං හිතන්නේ මේ ගියත් මගේ හොඳ යාළුවෙක්. ඔන්න බලන්න මාර ගැම්මෙන් යන්නේ. ඉතින් අනිත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.